සුබ දවසක් හැමෝටම. ඉතින් ශ්‍රී ලංකාවේ වැඩ කරන කෙනෙක් විදියට Tamanගේ අයිතිවාසිකම් රැකගන්න තියෙන ප්‍රධානම ලියවිල්ල ගැන හරියටම දන්නවද? ඔව්, අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන තමයි. ඒ කියන්නේ රැකියා කොන්ත්‍රාන්තුව ගැන. හොඳයි, මුලින්ම කියන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේක. ලිඛිත රැකියා කොන්ත්‍රාත්තුවක් කියන්නේ ඒක විකල්පයක් නෙවෙයි, ඒක අනිවාර්ය දෙයක්. කවුරුහරි ට්‍රේනි කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තත්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරයෙකු වුණත් මේ අයිතිය හැමෝටම එක වගේ අයිති. ඉතින් මොකක්ද මේ රැකියා කොන්ත්‍රාත්තුවක් කියන්නේ? හරිම සරලයි. ඒ කියන්නේ සේවකයෙක් සහ එයාගේ ආයතනය, ඒ කියන්නේ සේවා යෝජකයා අතර තියෙන නිල ගිවිසුම. රැකියාවට අදාළ හැම නීතියක්ම, හැම කොන්දේසියක්ම පැහැදිලිවම ලියලා තියෙන ලියවිල තමයි මේ. හරි. එහෙනම් අපි බලමු හරියටම මේ කොන්ට්‍රැක්ට් එක මොනවද තියෙන්න ඕනේ කියලා. නීතියට අනුව මේක වළංගු වෙන්න නම් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. අපි ඒ ගැන දැන් කතා කරමු. ඔන්න බලන්න, මේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කරන තනුතුර, සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕන පෑ ගාන, ලැබෙන පඩිය කොහොමද කියන එක, ට්‍රේනින් කාලයක් තියෙනවද, ඊට පරිවාස කාලය කොච්චරද, නිවාඩු හම්බ වෙන විදිහ, අන්තිමට විශ්‍රාම ප්‍රතිලාභ, මේ හැම දෙයක්ම පැහැදිලිවම සඳහන් වෙන්න ඕන. හිතන්න, මේවා නිකම් වචන විතරක් නෙවෙයි. වැඩ කරන වෙලාව හරියටම දන්න නිසා ඕනවට වඩා වැඩ ගන්න බෑ. පඩිය ගන්න පැහැදිලි නිසා පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඇත්තකම මේ පැහැදිලි බව තමයි සේවකයෙක්ගේ නීතිමය ආරක්ෂාව. හරි. දැන් අපි දන්නවා කොන්ට්‍රාත්තුවේ මොනවද තේන්න ඕන කියලා. ඊළඟට බලමු කොහොමද මේක නීතියානුකූල, ඒ කියන්නේ ඔෆිෂියල් ලියවිල්ලක් වෙන්න කියලා. ඒකටත් ක්‍රියාවලියක් තියෙනවා. මේකේ තියෙන හරිම සරල පියවර ටිකක්. මුලින්ම ආයතනයෙන් ලිඛිත කොන්ත්‍රාත්තුවක් දෙන්න ඕන. ඊට පස්සේ සේවකයා ඒකට අත්සන් කරන්න ඕන. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. අත්සනෙන් කියවෙන්නේ කොන්දේසි වලට එකඟ වුණා කියන එක විතරක්ම නෙවෙයි. ඒකෙන් ඔප්පු වෙනවා මේ ලියවිල්ල Tamanට ලැබුණා කියන එකත්. ඒක තමයි වැදගත්ම සාක්ෂිය. ඉතින් මේ හැමතේමත් එක්ක ඇයි මේ කොන්ත්‍රාත්තුව කියන ලියවිල්ලට මෙච්චර බලයක් තියෙන්නේ? වැඩ කරන ජීවිතේදී මේක ඇත්තකම කොච්චර වටිනවද? මේ බලන්න මූලාශ්‍රයම කියනවා මේ පොත්ගලික ලිපිගොනුවේ ප්‍රධාන ලියවිල්ල ලෙස සැලකේ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සරලවම කෙනෙක්ගේ රැකියාව කියන සම්බන්ධය අත්විවරම තමයි මේ ලියවිල්ල. ඒ නිසාම තමයි මේකට නීතියෙන් ලොකු බරක්, ලොකු වටිනාකමක් ලැබිලා තියෙන්නේ. හොඳයි. ඉතින් අවසාන වශයෙන් හැමෝම තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ රැකියා සම්බන්ධතාවය ඇත්තටම ගොඩනැගිලා තියෙන්නේ පැහැදිලි නීත්‍යානුකූල ශක්තිමත් අතිවාරයක් උඩද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන එක තමන්ගෙන්ම අනාගතය සුරක්ෂිත කරගන්න ලොකු උදව්වක් වේවි.